මම හිතුවා අද ඔයාලත් එක්ක නයිට් ටයිම් ස්ටඩි සෙෂන් එකක් කළොත් හොඳයි කියලා. මේ දැන් වෙලාව 5යි කාලෙට විතර ඇති. මේ අද පොඩ්ඩක් අර උගුරු දෙනවා හෙම්බිරිස්සාව වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මං හිතන් හිටියේ අද ඇවිල්ලා චුට්ටක් නිදා ගන්න. ඒ වුණාට මට හිතුණායි රැයටම නිදා ගන්නවා චුට්ටක් වෙලා වැඩ කරලා කියලා. ඉතින් අද මම හිතුවා 6 ඉඳන් 11:00 විතර වෙනකම් 11:00 විතර වෙනකම් වැඩ කරන්න. ලෙක්චර්ස් ඉවරුනේ 4:00 විතර. මම අර කැන්ටින් එහෙම ගිහලා ඉද්දි හොස්ටල් එකට එනකොට 5යි කාලේ විතර වුණා. ඒ කියන්නේ දැන් වුණා. මේ ඉතින් මම ටක් ගාලා 6ටම වැඩ පටන් ගන්න හිතන් ඉන්නවා. නැත්නම් එතනත් පරක් වුණොත් එහෙම මේ එතන වැඩ කරන වෙලාව අඩු වෙනවානේ. එහෙනම් මම වොෂ් එකකින් දාගෙන ඉන්නවා. වොෂ් එහෙම දාලා මම ඉතින් ආවා මුලින්ම කිචන් ඒරියා එකට අපේ හොස්ටල් එකේ තියෙන. උගුරත් රිදෙන නිසා මම මුලින්ම ගලේ උණු වතුර එකක් උණු කරගන්න එක. උණු වතුර එකක් එහෙම උණු කරගෙන ඒ උණු වතුර ටික ෆ්ලාස්ක් එකකට දාගෙන මම පල්ලෙහාට ගිහලා කියන්නේ ස්ටඩි ඒරියා එකට ගිහලා වැඩ පටන් ගන්න තමයි හිතුවේ. මෙන්න මෙයන්ට එයාසේ කිචන් එක ඇතුළේ හිටියා. එයා ඉතින් හරි ආසයි යාගේ බෙල්ල ඊට පස්සේ ඔළුව එහෙම අතකගා ඉන්නවට කොච්චර වුණත් ඉතින් එයා නම් ඉඳි. ඒ වුණාට මෙයා ළඟදී අපේ හොස්ටල් එකේ ළමෙක් එහෙමත් කාලා තිබ්බා. මම සාමාන්‍ය වැඩ කරන්නේ අන්ති පොඩි ස්නැක් බොක්ස් එකක් වගේ හදාගන්න. මොකද අර එක දිගට වැඩ කරද්දී මොන හරි කන්න එහෙම ඕනේ වෙනවනේ. ඉතින් ඒ වෙලාවට මොන හරි හිතුණත් කන්න එහෙම. ඉතින් ඉස්සර නම් මම ඒ කියන්නේ අර ලුණු එහෙම තියෙන දේවල් තමයි නිතරම මට කැවෙන්නේ. හැබැයි මම හිතලම ලුණු සීනි වගේ දේවල් තියෙන ස්නැක්ස් ඔය කඩෙන් ගන්න තියෙනවනේ. ඒ වගේ දේවල් ගන්න එක ගොඩක් අඩු කරලා තියෙන්නේ. තාම ගැනෙනවා. හැබැයි ඉස්සරට වඩා ගොඩක් අඩුයි. මොකද දැන් අපි ඔව හිතන්න නැති වුණාට ඔය සෑහෙන්න අන්තිමට අපි අර හිතන්න නැති වුණාට අන්තිමට අපි ඔව කාලා සෑහෙන්න ලෙඩ ගොඩක් අපිට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 30න් විතර අපිට ඕන නැති ලෙඩ ගොඩාක් අන්තිමට මේ ඔයගේ පොඩි දේවල් හින්දා අන්තිමට හැදිලා. ඉතින් ඔයාලත් ගෙදර ඉන්නවා නම් ඔයාලට එහෙම මොන හරි ස්නැක් එකක් වගේ ඕන වෙනවා නම් අම්මට කියලා වගේ පොඩි ස්නැක් එකක් හදාගන්න බලන්න. ඉතින් ඉන්නේ ගෙදර නෙමෙයිනේ මං ඉන්නේ හොස්ටල් නේ. ඉතින් අම්මට කියලා මොන හරි ස්නැක් එකක් හදාගන්න මට විදිහක් නැහැ. ඒ හින්දා ඔය මොන හරි ටවුන් එකට එහෙම ගියාම මොන හරි කන්න හොඳ විදිහේ දෙයක් අරගෙන එනවා. ඉතින් මට නිකන් හරි ස්නැක් බොක්ස් එක පෙන්නන හින්දා කියන්න හිතුනේ. අද නම් මගේ කටහඬ ගැන ඉච්චර හිතන්න එපා. මේ උගුරේ අමාරුවත් එක්ක හරිම අමාරුයි. මේ කියන්න බැරි වුණානේ. මම පාඩම් කරන්න කලින් සාමාන්‍යයෙන් ටයිම් එකක් තියාගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නකො මට පැය 2ක් වැඩ කරන්න ඕන නම් මම ටයිම් එක තියාගන්නවා පැය 2යි විනාඩි 15කට විතර. එතකොට ඒ ටයිම් එක වැඩ කරනවා දකිද්දී මට අර ඒ කියන්නේ අර මගේ අර ස්ක්‍රීන් එක ක්ලෝස් කරලා වෙන ඇප්ස් වලට එහෙම යන්න හිතෙනවා අඩුයි. මම ඒක දැන් පටන් අරන් මාස 6ක් විතර වෙනවා. ඒකෙන් අර මම කොච්චර වැඩ කරලාද කියලාත් මට පේනවා. ඒ වගේම තමයි මට අර වෙන වැඩවලට යන්න හිතෙන එකත් අඩුයි. ඒව මම හිතන් හිටියේ ඔයාලට ස්ටඩි ඒරියා එක පෙන්නනවා කියලා. ඒ වුණාට ඒ වෙන්දී ගොඩක් ළමයි ඒක ඇතුලේ හිටියා වැඩ කර කර. ඒ හින්දා මම ස්ටඩි ඒරියා එක නම් පෙන්නන්න ගියේ නැහැ. මොකද ඒකෙන් අනිත් අයට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් හින්දා. මම වෙන දවසක පුළුවන් වුණා ස්ටඩි ඒරියා එක ඔයාලට පෙන්නන්න. දැන් වෙලාවට 20යි. මගේ අර ටයිම් එකේ පැය 2යි කාලේ ඉවරයි. ඉතින් මම හිතුවා ආයි රූම් එකට ඇවිල්ලා කෑම කාලා ආයි රූම් එකේ ඉඳන්ම වැඩ ටිකක් කරගන්න.
වැඩ කරලා වැඩ නවත්තනවා වලට. කමක් නෑ මම පැය 3ක් 4ක් විතර වැඩ කළා. මං ඉතින් ආවේ බෙහෙත් බිල නිදා ගන්නවා කියලා. එහෙනම් බලමු ඉතින් හොඳයි. මම අර කලින් පාස් පේපර්ස් කරන ගැන වීඩියෝ එකක් කළානේ. ඒ වීඩියෝ එකේ සමහර නංගිල මල්ලිලා තිබ්බ අර කමෙන්ට් එකකින් උත්තර දෙන්න බැරි විදිහේ ප්‍රශ්න. මට දෙක තුනක් මතක් වෙන දෙක තුන ගැන කියන්න. සමහර අය අහලා තිබ්බා පාස් පේපර්ස් විතරක් කළාම ඇතිද කියලා අහලා තිබ්බා. ප්‍රොවින්ෂල් පේපර්ස් එහෙම කළේ නැද්ද? එහෙම අහලා තිබ්බා. මොඩල් පේපර්ස් කළේ නැද්ද කියලා අහලා තිබ්බා. මෙහෙමයි. මම මේ ඒ වීඩියෝ එකේ කතා කළේ පාස් පේපර්ස් ගැන හින්දා මම ඒවා මෙන්ෂන් කරන්න ගියේ නැහැ. මම ඇත්තටම මේ මොඩල් පේපර්ස් නම් එච්චර කළේ නැහැ. හැබැයි මම ප්‍රොවින්ෂල් පේපර්ස් ස්කූල් වල මේ ලාස්ට් ටර්ම් එකේ ටර්ම් ටෙස්ට් පේපර්ස් ටික හොයාගෙන කරා. ඒක සාමාන්‍ය ටෙලිග්‍රෑම් ගෲප්ස් වල තියෙනවානේ. අපේ අවුරුද්දේ අන්න ඒ පේපර්ස් ටික මම කළා එක්සෑම් එකට යන්න කලින්. අඩුම ගානේ කියන්නේ හැම එකම කරන්න මටත් බැරි වුණා. මම මේ අඩුම ගානේ ඔක්කොම ප්‍රශ්න ටික කියවලා මේක හදන්න මෙහෙම කියලා හිතින් හදාගෙන ඒවයි මාකින් ස්කීම් එක බලලා පුළුවන් ගණන් හැදුවා. මට හදන්න ඕනි වගේ ගණන් ටික හදලා දැම්මා. මේ එහෙම කළා. එහෙනම් මේ අර කිසිම දෙයක් කරන එකේ වැඩක් නැත්තේ නෑ. මම අර කිව්වේ බයෝ වල පාස් පේපර්ස් කරන්න පුළුවන් නම් හොඳයි. මම කිව්වේ මම කළේ නැහැ. හැබැයි අර කරන්න පුළුවන් නම් හොඳයි. වෙන් අර දැනුමක් එනවා, නොලෙජ් එකක් එනවා. ඉතින් අර කිසිම දෙයක් කළා කියලා අපතේ නැහැ. ඔයා කරන්නේ කොච්චරද ඒ තරමට තමයි රිසල්ට් එක එන්නේ. මොකද මේ එලෝස් කියන්නේ ඇත්තටම තරංකාරී සබ්ජෙක්ට් එකක් නේ. කියන්නේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේ තරංකාරී එක්සෑම් එකක් නේ. එතකොට මේක හරිම කම්පිටිටිව්. එතකොට මේ ඔයා වැඩ කරන්නේ කොච්චරද? අන්න ඒ තරමට තමයි අපේ Z-core එක තීරණය වෙන්නේ. ඉතින් තව අහලා තිබ්බා මට මතක් වෙන්නේ නැහැ. තව මේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි නංගිලා මල්ලා කියලා තිබ්බා. මේ අර පාස් පේපර්ස් කරන්න පටන් ගන්න මේ ඒ වීඩියෝ එක බලලා පටන් ගන්න හිතුවා කියලා. මේ ඒක මාරම හොඳ දෙයක්. මම ඔයාලට පොඩි සජෙෂන් එකක් කරන්න. මම කිව්වේ මම ෆස්ට් ෂයි එකේ සතියකට පාස් පේපර්ස් 4ක් කළා කියලානේ. ඔයාලට පුළුවන් නම් හොඳයි මේ එක සබ්ජෙක්ට් එකකින් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කෙනෙක් නම් ඔයා මේ පාස් පේපර්ස් කියන්නේ කෙමිස්ට්‍රි පාස් පේපර්ස් 3ක්, ෆිසික්ස් පාස් පේපර්ස් 3ක්, මැත්ස් නම් මැත්ස් පාස් පේපර්ස් 3ක් වගේ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද මේ ෆස්ට් ෂයි කෙනෙක් වගේ නෙමෙයි ඔයාට බල්ක් එක අඩුයි. එතකොට අර ෆස්ට් ෂයි කෙනෙක් සිලබස් එකත් බලනේ මේක කරන්න ඕනේ. එතකොට සෙකන්ඩ් ෂයි කෙනෙක් මේ අර ඒ විදිහට ඒ විදිහට තව පොඩ්ඩක් මහන්සි වෙනවා නම් තවත් හොඳයි. මේක ඔයාගේ අර සෙකන්ඩ් ඕ තර්ඩ් අටෙම්ප්ට් එකනේ. එතකොට අර මේ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මට නිකන් හිතුණා මේ මොකද අපි එතකොට සමහර විට ඔයාලට වැඩි රවුන්ඩ්ස් ගානක් පාස් පේපර්ස් ටික යන්නත් පුළුවන්. තව ඊට අමතරව තව ක්ලාසස් වල පේපර්ස්, ප්‍රොවින්ෂල් පේපර්ස් ඒවත් කරන්න. මොකද ඒ වෙනත් මේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් අපි අය වැඩ කරමු. සාමාන්‍යයෙන්ම වෙනදට වැඩ කරන්නේ ෆැකල්ටි එකේදීමයි. ඒ කියන්නේ මම ලෙක්චර්ස් ඉවර වෙලා එහෙම්මම රෑ වෙනකම් ෆැකල්ටි එකේ ඉන්නවා. සාමාන්‍යයෙන් 11:00 විතර වෙනකම් ෆැකල්ටි එකේ ඉඳන් වැඩ කරලා තමයි හොස්ටල් එන්නේ. ඒ වුණාට මම මේ දවස් ටිකේ හොස්ටල් එකේදී වැඩ කරන්න හිතුවා. මොකද මට දැන් අර එක දිගට ෆැකල්ටි එකේදීම වැඩ කරලා පොඩ්ඩක් මගේ අර එෆිකසි එක නිකන් අඩු වෙලා වගේ දැනුණා. ඒ හින්දාම හොස්ටල් එකේ වැඩ කරන්න පටන් ගත්තා. එතකොට ආයි අර විදිහට වැඩ කරගන්න ටික ටික පුළුවන් වෙන්න ගත්තා. එහෙම අර අපිට අර වැඩ කරනවා අඩුයි වගේ නම් අපිට තැන වෙනස් කරන්න එහෙම පුළුවන්. එහෙම කරලා බලන්න පුළුවන් හරියනවද කියලා. වැඩ ටික නවත්තන්න හදන්නේ. මම දැන් ඉදාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්තම් උදේ වෙද්දී මට තව අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් එහෙනම් thanks for watching. Bye.